මම උදේ වැඩ කරා. උදේ වැඩ කරලා ඊට පස්සේ දවල් නිකන් ටිකක් ඉඳලා එහෙම දැන් තමයි මම ආයෙ වැඩ කරන්න හදන්නේ. දැන් හවස් වෙලා. ඒක තමයි තියෙන්නේ ඊට පස්සේ හායි. ඉතින් අද මම උදේ වැඩ කරා. උදේ වැඩ කරලා ඊට පස්සේ දවල් නිකන් ටිකක් ඉඳලා එහෙම දැන් තමයි මම ආයෙ වැඩ කරන්න හදන්නේ. දැන් හවස් වෙලා. ඉතින් මෙතනින් ඉස්සරහට කොහොමද වැඩ කරන්න කියලා අපි බලමු. ආයෙ මට එක්සෑම් තියෙන සවුදට. අද සිකුරාදා තව දවස් දෙකක් තියෙනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද ඊළඟ සබ්ජෙක්ට් එකට මම රෙඩි වෙන්නේ කියලා. ඊළඟට තියෙන සබ්ජෙක්ට් එකත් ටිකක් අමාරුයි. ඉතින් පාඩම් කරන්නත් ගොඩාක් තියෙනවා. තව දවස් දෙකක් තියෙනවා. අදත් තියෙනවා. ඉතින් එහෙනම් වැඩ කරමු. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ඉතින් හවස් වෙලානේ. දැන් මම මේ කිරි එකක් එහෙම හදාගෙන ඇවිත් ඉතුරු වැඩ ටික කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පාඩම් කරන්න කලින් ටිකක් කම්මැලි. ඒ හින්දා මම හිතුවා YouTube එකේ පොඩ්ඩක් මොන හරි බලනවා කියලා. පාඩම් කරන්න පටන් ගත්තයින් පස්සේ YouTube එකට එහෙම යන්නත් බෑනේ. ඒ නිසා කන ගමන් මොකක් හරි දෙයක් බලනවා. මම නම් එහෙම තමයි මේ කන වෙලාවේදී තමයි පොඩ්ඩක් ෆෝන් එක එහෙම පාවිච්චි කරන්නේ. එක්සෑම් කාලෙට එහෙම තමයි. ඉතින් හැම වෙලේම ෆෝන් එකේ ඉන්න බෑනේ. එක්සෑම් කාලේට මම වැඩිපුර ස්ටඩි ව්ලොග්ස් බලනවා. ඉතින් එතකොට මට පොඩි මොටිවේෂන් එකක් එනවා. ස්ටඩි ව්ලොග්ස් බලපුවාම වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම ඇතිනේ. ඒ වුණාට ඉතින් අර අපි හැම වෙලේම අපේ කරන වැඩ ස්ටඩි ව්ලොග් එකක් මතම තියාගන්න හොඳ නැහැ. එහෙම වුණාම අපිට තියෙන වෙලාවත් ඉක්මනටම ගෙවිලා යනවා. අපි ප්‍රොඩක්ටිව් විදිහට වැඩක් කරන්නෙත් නැහැ. ඉතින් අර ටයිම් එක මැනේජ් කරගන්න ඕනි හින්දා හැම වෙලේම YouTube එකට ගිහින් පාඩම් කරන්න කලින් ස්ටඩි ව්ලොග්ස් බලනවා කියලා එහෙම එකක් තියාගන්න එපා. මටත් එහෙම කාලයක් තිබුණා හැම වෙලේම ස්ටඩි ව්ලොග්ස් බලනවා. ඒතකොට පාඩම් කරන්න කාලෙ මදි. ඒ නිසා ටයිම් එක මැනේජ් කරගන්නවා නම් YouTube එකේ යන එක කන්ට්‍රෝල් කරගන්න ඕනි. දැන් ඉතින් මුලින්ම ටුඩු ලිස්ට් එකක් හදන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් එක්සෑම් කාලේට පාඩම් කරනවා නම් ටුඩු ලිස්ට් එකක් හදාගන්න. එතකොට අර වැඩ අත්පසු වෙන එක මේ හැමදේම වළක්වා ගන්න පුළුවන් ටුඩු ලිස්ට් එකක් හදාගන්න එකෙන්. සමහර වෙලාවට ටුඩු ලිස්ට් එකක් නැතුව කලබලයට පාඩම් කරන්න ගියාම ගොඩක් වෙලාවට වැඩ මග ඇරෙනවා. සමහර පාඩනුත් මග ඇරෙනවා. ඒ හින්දා වැඩ කරන්න කලින් අනිවාර්යෙන් ටුඩු ලිස්ට් එකක් හදාගන්න. අපිට පුළුවන් නම් කලින් දවසේ වැඩ කරන්න කලින් ටුඩු ලිස්ට් එකක් හදාගන්න එක ගොඩක් හොඳයි. එමු නැත්නම් ඉතින් වැඩ කරන්න පටන් ගන්න කලින් ටුඩු ලිස්ට් එකක් හදාගන්න. ටුඩු ලිස්ට් එක හදාගත්තා. මේ ටික තමයි තියෙන්නේ අද දවසේ පාඩම් කරන්න. අපි මේ ටික කරලා බලමු. මම අද ටිකක් රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. මොකද මට අද ගොඩක් වැඩ කරන්න උනේ නැහැ. ඒ නිසා රෑ ටිකක් ඇහැරලා ඉඳලා වැඩ කරනවා. එහෙනම් දිගටම ඔයගොල්ලොත් එකතු වෙලා ඉන්න. ඉතින් මම ඕගොල්ලන්ට අද කියලා දෙන්නම් පාඩම් කරන්න ආස හිතෙන මෙතඩ් එකක් ගැන. මේ මෙතඩ් එක තමයි ප්‍රොමොඩෝරෝ මෙතඩ් කියන්නේ. මේ ප්‍රොමොඩෝරෝ මෙතඩ් එකේදී ඕගොල්ලෝ මේක අහලත් ඇති. මේකෙදී වෙන්නේ අපිට ෆෝකස් කරලා පාඩම් කරන්න පුළුවන් වෙන ශක්තිය වැඩි වෙන එක. මේකෙදී මිනිත්තු 25ක් අපි වැඩ කරනවා. ඊට පස්සේ මිනිත්තු 5ක් විවේකයක් ගන්නවා. මේ මෙතඩ් එක ඒ විදිහට තමයි තියෙන්නේ. මේ මෙතඩ් එකේ රවුන්ඩ් 4ක් යනවා මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඊට වඩා වැඩි බ්‍රේක් එකක් ගන්න. මම මේ මෙතඩ් එක ගැන කියනවා නම් මම ඔයගොල්ලන්ට කෙටියෙන් කියන්නම් මේ මෙතඩ් එක ගැන. මේකෙන් පාඩම් කරද්දී අපිට පුළුවන් ફોකස් එක වැඩි කරගන්න. ඒ වගේම කම්මැලිකම අඩු කරගන්න පුළුවන්. අර අපිට පුරුද්දක් විදිහට තියෙනවනේ අපිට කරන වැඩේ පස්සට දාන එක. ඒ කියන්නේ මේක අපි පස්සේ කරනවා, හෙට කරනවා, මේ වගේ පුරුද්දක් තියෙනවනේ. මෙන්න මේක අපිට අඩු කරගන්න පුළුවන්. අපි පාඩම් කරන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙන විදිහට පාඩම් කරගන්නත් පුළුවන්. මතක ශක්තියත් මේකෙන් වැඩි වෙනවා මේ මෙතඩ් එකේදී. මේ මෙතඩ් එක ඩීප් ෆෝකස් මෙතඩ් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එකේදී අනිවාර්යෙන් විනාඩි 25ක් පාඩම් කරනවා. විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. මේ විනාඩි 25 පාඩම් කරද්දී අපිට පුළුවන් මුලින්ම ටුඩු ලිස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ ටයිම් එකක් යූස් කරන්න පුළුවන් විනාඩි 25කට.
ඉතින් ටුඩු ලිස්ට් එක හදද්දී ඕගොල්ලෝ කරන්න ඕනි පාඩම් මොනවද කියලා සිලෙක්ට් කරගන්න. ඒවා සිලෙක්ට් කරගෙන ඒ මුල්ම වෙලාවේදී පාඩම් කරන්නේ මොන ටිකද මොන ලෙසන් එකද ඒ විදිහට ටුඩු ලිස්ට් එකේ වෙන් කරගන්න ඕනි. ඉතින් ටයිම් එකක් යූස් කරද්දී ටයිමර් එකක් විනාඩි 25කට ටයිම් එක තියාගන්න පුළුවන්. ඉතින් මේ විනාඩි 25 තුල අනිවාර්යයෙන්ම ෆෝන් එක යූස් කරන්න එපා. එහෙම ෆෝන් එකක් යූස් කර තව අමතර වැඩ කර පාඩම් කරන්න ගියොත් ඒ විනාඩි 25 අපිට ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න බැහැනේ. ඊට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න ඕනේ. මේ බ්‍රේක් එකේදී කරන්න පුළුවන් දේවල් තියෙනවා. හොඳට වතුර බොන්න ඕනි. ඉතින් වතුර කියලා කියන්නේ අපි පාඩම් කරද්දී අත්‍යවශ්‍යයෙන්ම ගන්න ඕනි දෙයක්නේ. ඒ වගේම පුළුවන් මිනිත්තු කිහිපයක් ඇවිදින්න, ඇස් වලට විවේකයක් දෙන්න පුළුවන්. ඇස් වලට විවේකයක් දෙනවා කියන්නේ ඉතින් අර ෆෝන් එකේ ලැප් එකේ ගොඩ වෙලාවක් අපි විනාඩි 25ක් තිස්සෙම බලන් ඉන්නවනේ. එතකොට අර ඇස් දෙක එකම තැනක් දිහා බලන් ඉද්දිත් ඇස් වලට හොඳ නැහැ. මේක මනසටත් හොඳ නැහැ. ඒ නිසා ඇස් වලට බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඉතින් අර බ්‍රේක් එක වෙලාවේදී සෝෂල් මීඩියා යූස් කරන එක, ගේම් ප්ලේ කරන එක, ෆෝන් යූස් කරන එක ඉතින් අඩු කරන්න ඕනි. ඒක කරන්නෙම නැත්නම් හොඳයි. මොකද විනාඩි 5ක බ්‍රේක් එක ගන්න ෆෝන් එක යූස් කරොත් එහෙම මේ විනාඩි 5 10 15 විතර ගොඩක් වෙලාවට යනවා ෆෝන් එකේ ඉද්දි. ඒ හින්දා ෆෝන් එක යූස් කරන්න එපා. මේ විදිහට රවුන්ඩ් 4ක් කරලා මිනිත්තු 30ක වාගේ බ්‍රේක් එකක් ගන්න පුළුවන්. මේ මෙතඩ් එක ගැන තව විස්තර ඔයාලා කැමති නම් මම තවත් බ්ලොග් එකකින් අරගෙන එන්නම්. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඉතින් මම පාඩම් කරන ගමන් තමා මේ ඉන්නේ. මම ඉතින් අද රෑ වෙනකම් පාඩම් කරන්න හිතන් ඉන්නවනේ. මට ලෙසන්ස් ගොඩක් පාඩම් කරන්න තියෙනවා. පාඩම් කරපු අය මතක් කරන්න තියෙනවා. ඒ හින්දා එක දිගටම මම මේ දැන් පාඩම් කරගෙන යනවා. දැන් වෙලාව එකටත් කිට්ටුයි. එකට විනාඩි 10ක් තියෙනවා. තව වැඩ කරන්න මට තියෙනවා. තව නෝට් කීපයක්ම බලන්න මට තියෙනවා. දැන් ටිකක් නිදිත් මතයි. ඒ වුණාට තව ටිකක් නෝට් බලලා ඊට පස්සේ නිදා ගන්නවා. ඉතින් මෙහෙම නිදි මරන්න ඇත්තටම හොඳ නැහැ. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. ඉතින් එක්සෑම් එක හින්දා වැඩ කරන්න වැඩ ගොඩ ගැහිලත් හින්දා තමයි මම මේ විදිහට කරන්නේ. ඉතින් ඇත්තටම අර හොඳ පුරුද්දක් නෙමෙයි නිදි මරණ එක. ඕගොල්ලන්ට උදේ හැරෙන්න පුළුවන් නම් උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න පුළුවන් නම් එතකොට අපේ අර ඔළුවට යන ප්‍රමාණය වැඩි අර රෑ නිදි මරාගෙන වැඩ කරනවට වඩා. ඒ වුණාට මේක කරන්න වෙනවා. ගොඩ වෙලා නිදි මරන්නේ නැහැ. මේ පාන්දර 3-4 විතර වෙනකම්. එකමාර විතර වෙද්දි මම නිදා ගන්නවා. දැන් ඉක්මනට එනම් මේ වෙන ටිකත් ඉවර කරගමු. ආදර වේදෙක
ඉතින් රෑට පාඩම් කරද්දී අනිවාර්යෙන්ම වෙන දෙයක් නේ නිදිමත එන එක. මම නම් නිදිමත කන්ට්‍රෝල් කරගන්න කරන්නේ ගොඩක් වෙලාවට හොඳට වතුර බොනවා. නිතරම වාගේ වතුර බොන එක කරනවා. ඒ වගේම ටිකක් නිදිමත වැඩි වෙද්දී ඉන්න තැනින් පොඩ්ඩක් නැගිටලා එහෙට මෙහෙට ඇවිදින එක කරනවා. ඒ වගේ දේවල් කරද්දී පොඩ්ඩක් නිදිමත කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් එක්සෑම් කාලේට ටිකක් වැඩිපුර නිදිමත හැදෙනවා. ගොඩ නිදිමත හැදුනොත් එහෙම ඉතින් මූණ ටිකක් හොදගෙන එහෙම ඇවිත් ආයෙ වැඩ කරනවා. එහෙම නැතුව ඉතින් එක්සෑම් එකකට ලෑස්ති වෙන්න අමාරුයිනේ. හැමදාම අපිට එක්සෑම් තියෙන්නේ නැහැනේ. එක්සෑම් තියෙන දවස්වලට ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා ඉතින්. තව වැඩ දෙකයි තියෙන්නේ. ඒ දෙකත් එහෙනම් ඉවර කරමු. ඔන්න දැන්නම් මගේ පරණ ස්ටඩි ව්ලොග්ස් ඔක්කොම ඉවරයි. එක්සෑම් කාලේ මම රෙකෝඩ් කරපු සේරම ව්ලොග්ස් ටික මෙතනින් ඉවරයි. ඉතින් ඉස්සරහට මම ඕගොල්ලොන්ට අලුත් ස්ටඩි ව්ලොග්ස් අරගෙන එන්නම්. ඔයාලා කැමති වීඩියෝස් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඕගොල්ලෝ ලස්සන කමෙන්ට්ස් මගේ වීඩියෝස් වලට දානවා. ඔයාලා දෙන ආදරයට ඒ වගේම ඔයාලා කමෙන්ට් කියවද්දි මට හරිම සතුටුයි. ඉතින් මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. තව ඉස්සරහට ලස්සන vlogs වලින් ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. දැන් නම් ඉතින් ඔන්න ගොඩාක් රෑ වෙලා මට අද ජර්නල් එක ලියන්න ඕන කියලා හිතුණා. ඒ නිසා අද ජර්නල් එක ලියනවා. එක්සෑම් කාලෙදි සමහර දවස්වලට මම ජර්නල් එක ලියන්නේ නැහැ. සමහර දවස්වලට ජර්නල් එක ලියනවා. වැඩ වැඩි වුණාම ජර්නල් එක ලියන්න වෙලාවක් නැහැ. ඉතින් අද මට හිතුණා නිදා ගන්න කලින් ජර්නල් එක ලියන්න. ඉතින් ජර්නල් එක ලියලා නිදාගත්තාම මට ඒක මාර විදිහට සැහැල්ලුවක් දැනෙනවා. හිතට ගොඩාක් සැහැල්ලුයි. ඒ වගේම ජර්නල් එක ලියන එකෙන් මට ගොඩාක් ප්‍රයෝජන ලැබිලත් තියෙනවා. පොසිටිව් මයින්ඩ් සෙට් එකක් තියාගන්න ගොඩාක් උදව් වුණා මේ ජර්නල් ලියන එක. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔයාලා දැනටමත් මේක කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මේකෙන් ලැබෙන දේවල්. ඔයාලා කරලා නැත්නම් ජර්නල් ලියන්න පටන් ගන්න. මම නම් ජර්නල් කිව්වට ස්ක්‍රිප්ට් එකෙන් තමයි කරන්නේ. ඉතින් අද දවසට vlog එක මෙච්චරයි. මම ස්ටඩි කරලා දැන් ඉවරයි. ජර්නල් එක ලියලා මම නිදා ගන්නවා. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment කරලා subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඉක්මනට මෙන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. bye